ඒ රැල්ලේ බලය වෙනස් කරන මාර්තු මාස 29 වෙනිදා සෙනසුරු අගෝස්තු සැප්තැම්බර් වෙනකොට සම්පූර්ණයෙන් මේ ආණ්ඩුවේ තියෙන බලය සහ ශක්තිය පහළට වැටලා තියෙනවා. ආයුබෝවන් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් ලංකාවේ අංක 1 දෛවඥා සමග මෙවර සම්මාන පිට සම්මාන ලබා ගනිමින් වසර ගණනාවක් පුරා ලංකාවේ Tamanගේ කීර්ති නාමය වඩවාගත් ඒ අංක 1 දෛවඥයාගෙන් ලංකාවේ ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනස් වීම සම්බන්ධයෙන් කතා කරන ලංකාවේ වැඩිම දේශපාලනයට සම්බන්ධ දේශපාලනය ගැන කතා කරන මහජනයා TV YouTube නාලිකාවෙන් ඔබට ඔහු කතා කරන්න සූදානම්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි කෙලින්ම කතා කරමු මේවර මැතිවරණය සම්බන්ධයෙන් රටම අවධානයෙන් ඉන්න වෙලාවක් සමහරු කියනවා මේ තිබ්බ රැල්ලට රට කැරකෙයි. එහෙම නැත්නම් මේ රැල්ල වෙනස් වෙයි. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා කෙලින් උත්තරයක්. මෙවර පළාත් පාලන මැතිවරණය ජනතාව කොයි පැත්තට බර වෙයිද? මොන වගේ දෙයක් රට ඇතුලේ සිද්ධ වෙයිද? මම මුලින්ම කියනවා රනිල් මහත්මයා මේ මම මෙවර සම්පල්ලියනගේ. ඒ නිසා මම හරි කෙලින්ම කතා කරලා ඔබතුමාගෙන් කෙලින්ම ප්‍රශ්නෙට මමත් කෙලින්ම උත්තර දෙනවා. ඒ තමයි මේ තිබ්බ ජනමතයේ තිබ්බ ඒ රැල්ලේ බලය වෙනස් කරන මාර්තු මාස 29 වෙනිදා සෙනසුරු සම්පූර්ණ මීනියට ගමන් කිරීමත් එක්ක මොකද අර දරිද්‍රතාවයේ දිරුදු මිනිසුන්ගේ සහ එක්තරා විදියකින් පීඩාවටපත් වෙච්ච ඒ සෙනසුරුගේ කාලෙන් පස්සේ මීනියට එන සෙනසුරු පෙන්වනවා ප්‍රඥා ගෝචර මිනිසුන්ගේ සහ අවබෝධශීලී මිනිසුන්ගේ සහ තමන් රැවටුණාද නැද්ද කියලා නිවෘත්ති ආකාරයෙන් දෘෂ්ටි බහටපත් වෙන මිනිසුන්ගේ අවබෝධය සහිත කාලයක්. ඒතර අපි දන්නවා දැනටම මේ වර්තමාන තියෙන PR එක ජනප්‍රසාද ජනමතය ඒ විචාරශීලී බව මේ වර්තමාන ආණ්ඩුවෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යනවා කියන කාරණේ. ඒක කෙලින්ම දැනටම 99%ක්ම වෙලා තියෙන කාරණයක්. ඒ නිසා අපි දන්න මේක මෙහෙම වෙනකොට අනාගතේ අර මම සැරෙන් සැරේ හැමතැනම කිව්ව දෙයක් නේ 2027න් පස්සේ මේ තියෙන වාතාවරණ මේ තියෙන මට්ටම බිඳුර රැටෙනවා කියන කාරණා එකම කොහොමත් හැමදෙස්සෙම කියන කතාවක්. ඒක කවුරු අකමැති වුණත් මොකද මම මේ කියන්නේ කාටත් කඩයාමක් නෙමෙයි. කවුරු කොයි ආකාරයෙන් කොයි මට්ටමින් කොයි කෝණයෙන් දැක්කත් මම කෙලින්ම කියන කතාව තමයි 2027 වසරේදී අගෝස්තු සැප්තැම්බර් වෙනකොට සම්පූර්ණයෙන් මේ ආණ්ඩුවේ තියෙන බලය සහ ශක්තිය පහළට වැටලා තියෙනවා. අන්න එතනට හේතු ඇති කරගන්නේ ආණ්ඩුව විසින්මයි කියලාත් මම මේ ආණ්ඩුව පත් වෙන්න කලින්ම කිව්වා. ඒක ඒ විදිහටම මම සඳහන් කළා. ඒ වගේම තමයි මෙතනදී මහජනයා ටීවී එකේදී මම කතා කරපු තවත් දෙයක් තමයි මේ ප්‍රමාණය දැන් මේ ඔලුගඩි ටික වැඩිමට වැඩක් නෑ. හැම තැනකදීම අවශ්‍ය වෙන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණය නායක කණ්ඩායමක් එකතු කරත් මට්ටමකට යන්න කියන එක. හැබැයි මේකේ විපාකය උනේ අදටත් උත්තර දෙනකොට බලය ගත්තට පස්සේ දෙන උත්තර එකයි බලය ගන්න කලින් දෙන උත්තර එකයි කිසිම ලොකු පැවැත්මක් පේන්නේ නෑ. මම කෙලින්ම කතාවට එන්නම් ඔබතුමාගේ ප්‍රශ්නෙට. පොදු ජන පෙරමුණ කියන පක්ෂය විසින් වෙනදා අර තිබ්බ මන්දගාමී ස්වරූපේ ඉවත් කරගත්ත ඒගොල්ලන්ගෙන් ගැලවිලා කිය කොටස් ඔන්න ආයෙ එකතු වෙලා තියෙන කාලයකටපත් වෙනවා. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මොකද මම මියුරු සම්පල්ලියනගේ. ඊට අමතරව ගත්තාම සජිත් මහත්මයාගේ කණ්ඩායමෙන් නැවත ඒ කණ්ඩායම වල මිත්‍රතාවය සහ අවකාශය තුල බලයක් ගොඩනැගෙනවා. එන මේ පක්ෂ දෙකට අමතරව තව පක්ෂ ක්‍රමානුකූල ගොඩනැගෙනවා. ඒ තමයි දිලිත් ජයවර්ධන මහත්මයාගේ පක්ෂය. එතන සර්ව ජන බලවේගය කියලා මේකට කියන්නේ සර්ව ජන බලවේගය. එතන මේ තුලදී යම් ප්‍රමාණයක් නැවත වැඩි වෙනවා. එතන මේ තුලට එකතු වෙන කණ්ඩායම් එක වර්ධනය වෙන්නේ මේ කියන පාක්ෂිකයන්ගේ සංවර්ධනයක් ඇති වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි ක්‍රමක්‍රමයෙන් මාලිමාවේ තියෙන බලය ගමන් කරනවා පහතට. ඊට පස්සේ මේ ඡන්දෙන් පස්සේ මම කියන මොකද මේ ඊට පස්සේ යන රාහු කේතු මාරුව ඊට පස්සේ දැන් බුධ මාරුව දින මයි මාසෙ 29 වෙනකම් 29 පස්සේ අලුත් පරිසරය ඇති වෙනකොට පරිසර දාමයත් එක්ක ඇති වෙන සංසිද්ධි දාමය තමයි මේ වසරේම 2025 වසරේම මර්ධන කාල සීමාවක් පටන් ගන්නවා. ඒ මර්ධනෙන් ගොඩක් තවදුරටත් අසාර්ථක වෙන්නේම මේ පාලක පක්ෂයමයි. එනිසා ඒ වරද එන්නේ ජනතාවගේ අප්‍රසාදයට තවතවත් පත් වෙන තැනටපත් වෙන නිසා ඔබ ගන්න තීරණ ගන්න ඕනේ බුද්ධිගෝචර මිසක් ආවේගශීලීත්වෙන් නෙමෙයි ප්‍රකෝපකාරීත්වෙන් නෙමෙයි ඔබ ගන්න ඕනේ බුද්ධිගෝචර. මොකද නැති චෝදන නැති ඉඳාපාස රැල්ලට එකතු කරගෙන තවත් ඔබ මේ රට ගොඩනගෙන හෝ රටට සේවය කරන හෝ රටේ උගතුන් වියතුන් සහ යහපත් මිනිසුන්ට බලපෑම් ඇති කරන්න ගියොත් වෙන්නේ ඒකේ හානිය මම අර සැරෙන් සැරේ මේ වර්තමාන කාලේ සැරෙන් සැරේ කිව්වා. පොදු කාරණයක් වශයෙන් මම කියනවා ලංකා මානේකම වලටත් එයි මේක ජාත්‍යන්තර දක්වාත් එයි. අන්න එතනට ගියොත් ලොකු ප්‍රශ්නයක් කරනවා. බොරු දේවල් අවුස්සලා අර 1989 කාලේ තිබ්බ දේවල් අවුරුදු 5න් පාර හැම ආණ්ඩුවකම පත් වෙලා බොරු කාලෙදී අවසවස ගියා. හැබැයි කවදාකවත් ඒවට ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේ මම කෙලින් කියන දේ තමයි ආණ්ඩුවේ තියෙන බලය ශක්තිය ටික අඩු කරගන්නේ. ආණ්ඩුවේ තියෙන එක්ස්පීරියන්ස් එක අපි කියනවා අත්දැකීම් කියන කාරණේ අඩුවීම හේතු කොටගෙන මම්මයි කිව්වේ ඔබතුමාමයි කිව්වේ මාලිමාව මෙච්චර රැල්ලකින් එනවා කියලා මම්මයි කිව්වේ මාලිමාව එනවා කියලා. මම්මයි කියන්නේ එක අනුරුක් මනසනක මත වෙනවා, දෙක සජිත් මහත්මයා වෙනවා, තුන රනිල් කුමසිංහ මහත්මයා වෙනවා.
ඒ වගේම ඊට පස්සේ මේ බලය වෙනස් වෙන කාලේ. ඉතින් මම එදත් මේ කතාව කිව්වා. දැන් මම කාට පක්ෂග්‍රාහීද අරයට පක්ෂග්‍රාහී මේ බොරු කතා කියන අවශ්‍ය නැහැ. ඇත්ත කතාව ඇත්ත තිත්තුනොත් ඇත්ත කෙලින් පිළිගන්න. ඒකට ධෛර්යය තියෙන බොරුට කැම්පේන් කරන අය, බොරුට මඩ ගහන අය, රැල්ලට මඩ ගහන අය එකතු වෙලා මොන චෝදනාව කරත් ඇත්ත තිත්තරම් ඒක පිළිගන්න වෙයි අනාගතයේදී. ඒ පිළිගන්නකොට ඔබටම ලැජ්ජ හිතෙයි. නිසා පව් කරගන්න එපා නැත්නම් මඩ අපහාස නින්දා චෝදනා කරලා මේ ගොසිප් නෙමෙයි මේ කෙලින් මම කතා කරන්නේ. මේ තමයි විශ්ව කේන්ද්‍රයේ ඇති වෙන රටාව. මේක මටවත් පාලනය කරන්න බෑ. මේක නිර්මාණය වෙන්නේ මේ සර්කල් එක හැදිලා තියෙන්නේ විශ්ව ධර්මයට අනුගතව. මේ තමයි යථාර්ථය. ඉස්සරහට මෙහෙම ගියොත් මේ ඔබ කියන මාර්තු 29 එහෙම නැත්නම් මැයි 29 බුද මාරුව සෙනසුරු මාරුව මේවත් එක්ක රටට මොන වගේ බලපෑම් එල්ල වෙයිද කියලා කාරණයක් මිනිස්සු දැනගන්න. ජාත්‍යන්තර වශයෙන් ලොකු බලපෑමක් කරනවා අනිල් මහත්මයා. මේ තමයි මේ විශේෂම කියනවා මේ ඉන්දියාව වගේ රටවල දැන් ඉලෙක්ෂන් එක පටන් ගන්නවා හරියටම 2026 වසර වෙනකොට. ඒ ඉලෙක්ෂන් එක පටන් ගන්න මේ වසරේ අගභාගය කියන සමන නොවැම්බර් දෙසැම්බර් වගේ කාලේ එනකොටම ලංකාව දිසට තමයි පාලනය හා අවකාශ ඉස්මතු කරමින් පරිපාලන තත්ත්ව වෙනස්කම් වෙන්නේ. ඒක මුලින්ම එන්නේ ඉන්දියාවත් එක්ක බද්ධ වෙලා. ඊට වඩා ඉක්මනින් එනවා. ලෝකේ දැන් ඇවිල්ලා තියෙන මම අර ට්‍රම්ප් මහත්මයා දිවුරු දෙන්න කලින් පුන කිව්වා 2025 වසරේ මේ ජනවාරි මාස වෙනකොට මේ ට්‍රම්ප් මහත්මයා ජනවාරි 20 වෙනිදා දවසේ දිවුරුම් දෙනවා. මේ දිවුරුම් දීමෙන් පස්සේ මුලින්ම එන්නේ ලෝකයට බලපෑම් කරන ලෝක යුද්ධ තියෙන රටවලට බලපෑම් කරමින් අය වගේම තමයි යුරෝපයට විශාල කුණාටුවක් වශයෙන් විශාල බලපෑමක් එල්ල කරනවා ඉලොන් මාස්ක් ට්‍රම්ප් කියන පුද්ගලයන් දෙදෙනාම. මේ දෙක ට්‍රම්ප් කියන සිංහලක්ෂණයෙන් නිර්මාණය වෙච්ච කාලසටහනක බල සම්පන්න සහ යකින් දැඩි පාලකෙක්. එතුමා ඊළඟට එන්නේ ආසියාවට. ට්‍රම්ප් ආසියාවට එනකොට වෙන දේ බලපෑම මම වරින් වර කියලා තියෙනවා. ඒ බලපෑම දැන්ට ලංකාවට දැනෙනවා, ඉන්දියාවට දැනෙනවා, බංග්ලාදේශයට දැනෙනවා, පාකිස්තානට දැනෙනවා, මේ හැම රටකම දැනෙන්න ගන්නවා. ඒ ට්‍රම්ප් කියන පුද්ගලයා තන ජනාධිපතිවරයා ලෝකෙ දෙදරවනවා ආසියාව. ඒ ආසියාවට ඇඟිලි දික් කරන වේගෙන් එන්න පටන් ගන්නනේ 2025 වසරේදී අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඔන්න කාලවකවානු ට්‍රම්ප් කියන පුද්ගලයා එදා වෙනකොට මේක වේගෙන් යම් සම්බාධක නීති පනවමින් තමයි ලෝක ආර්ථිකය වෙනස් කරන පරිසරය එන්නේ. ඒ වගේම ඒකම යුරෝපයටත් විශාල බලපෑම් ඇති කරන ලෝක යුද්ධයක් නෙමෙයි ලෝකයේ තුල තම තමන්ගේ බලයන් ශක්තියන් අතර බල ශක්තියන් අතර ආර්ථික ශක්තියන් අතර නිර්මාණය කරන සම්බාධක පනව ගන්න කාලයක් විදිහට පරිසරය හැදෙනකොට ලංකාව වගේ අර හිර වෙන රටක් බඩපත් වෙන මෙතන නිසා අමතක කරන්න එපා ලංකාවේ මිනිස්සු තමන්ගේ ආර්ථිකය තමන්ගේ ව්‍යාපාර තමන්ගේ අනාගතයේ ඒ අවදානම් ටික ක්‍රමක්‍රමයෙන් කළමනාකරණය කරගෙන යන්න. විදේශ රටවල ඉන්න අයටත් මම කියන කතාවක් තමයි විදේශ රටවල ඉන්න අපේ ආදරණීය ජනතාවටත් කියන්නේ බොහොම සුරක්ෂිතව තමන්ගේ ආයෝජනයන් සැලසුම් කරන විදේශ රටවල ව්‍යාපාර කරන අපිට ගොඩක් ඉන්න රටවල් මම 14ක 15ක අපි ජ්‍යොතිෂයට කටයුතු කරනවා. එයටත් මම කෙලින්ම කියන්නේ බොහොම පරිස්සමෙන් සහ බුද්ධිමත්ව ඔබේ ආර්ථිකම සැලසුම් කරන්න. ඔය වගේම තමයි ඔබ යුදමය වාතාවරණයේ රටවල වැඩිපුර ඉන්න එපා. මොකද ඒවෙන් ඉවත් වෙන්න. මොකද ඒවා තුළ තියෙන කලබලකාරී බව ඔබේ ආර්ථිකයට ඔබේ ව්‍යාපාර සහ රැකියාව වලට විශාල බලපෑමක් මේ කියන එක සෙනසුරු මාර්තු මාස 29 වෙනස් වීම දෙක මැයි මාස 29 පස්සේ බුදගේ අලුත් පරිසර නිර්මාණය කිරීම රාහු කේතු මාරුව මෙන්න මේ සිද්ධාන්ත තුනත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. වසර ගණනාවක් ලංකාවේ 2023 වසරේ පිනකල් සම්මානය 2024 වසරේ ජනප්‍රියම YouTube නාලිකාව වසරේ දක්ෂතම ජ්‍යොතිර්වේදියා ඒ වගේම ඒෂියන් මිරකල් සම්මානයේ සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ලංකාවේ අංක 1 දෛවඥයා මීරු සම්පත් ලියනගේ සමගින් අපි කතා කරන්නේ අවසාන වශයෙන් මිනිස්සු මොන විදිහටද මේවට සූදානම් වෙන්න ඕනේ තම තමන්ගේ මේ ග්‍රහ මාරුත් එක්ක මිනිසුන්ට වචනයක් කිව්වොත් ඒ කියන්නේ විවිධ අයගේ විවිධ ලග්න තියෙන්නේ මේක අහගෙන අය ගොඩක් ඉන්නවා කොහොමද සැලසුම් කරගන්න ඕනේ ඉස්සරහට අපිට ලග්න 12කට සීමා වෙච්ච සාධකයක් අතුරින් බලද්දී මිනිසුන් මම කියන ප්‍රධාන දේ තමයි අපි පොදුවේ ගත්තාම ඉතින් ලග්න රාශිය කාලය ඉදිරිය එනවා අනාගතයේදී සහ සිංහ ලග්න හිමියන්ට සහ ඒ වගේම තමයි සාමාන්‍යතනදී අෂ්ටමේ රාශිය කියනවා සිංහ ලග්න හිමියන්ට ලග්න රාශිය කියනවා මීන ලග්න හිමියන්ට ඒ හොට්ටාස් දෙකට වැඩිපුර සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජන්ම උත්පත්ති හොරා ශාසන වෙනස් වෙනවා. මොකද මේවට අපි මුදු දාලා සුර දාලා අපලයි කියලා gedara දෝෂ වාස්තු දෝෂ වෙනත් දෝෂ කියලා මේ වංචනික මානසික විකෘතිකාරක වලින් නෙමෙයි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේ ලෝකයේ තියෙන අලුත් විෂන් එකක් ඔස්සේ අලුත් ගමන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මේකට තියෙන බාධා ටික කළමනාකරණය කරගනින්දී අමතක කරන්න පාර 2021 22 23 වගේ ආර්ථික වශයෙන් මානසික වශයෙන් සෞඛ්‍ය වශයෙන් ලොකු වැටීමක් නෙමෙයි එන්නේ. මේක සැලසුම් කරන් දිනන්න පුළුවන් කාලයක්. මොකද සෙනසුරු වෙන්නේ මීනයට මීනෙන් පස්සේ අනාගතයේ මේෂයට මේෂෙන් පස්සේ වෘෂභයට මේ රාශි අතර ගමන් කරද්දී ක්‍රමක්‍රමයෙන් තමන්ට පුද්ගලික වශයෙන් අපි ආසියානු මිනිසුන්ට ආසියානු කලාපයට ආර්ථිකය සහ සැලසුම් ගොඩනගන්න පුළුවන්. තමන් තනිව හා තමන්ගේ ගෘහස්තයක් වශයෙන් ගොඩනගෙන සීමාවදී අර ඒකමතිකව ඒ සාමූහිකව ගොඩනගෙන ගියාම තමයි කිරවීම සහ බාධා ඇති වෙන්නේ. ඒ නිසා ඒක මතක තබා ගන්න. ඔබට ආර්ථික වශයෙන් යම් ප්‍රගතියක් සාර්ථක තත්වයක් මේ කියන මීනියට සෙනසුරුගෙන අනාගතයේදී
මේෂයට පැමිණීමනුත් අනාගතයේදී වෘෂභයට පැමිණීමනුත් දකින්න පුළුවන්. ඒ නිසා එක හොඳ පිහිටීමක් විදිහට සැලසුම් කරගන්න පුළුවන්. කලබල වෙන්න එපා. අවශ්‍ය වෙන්නේ මොකද මේ කොවිඩ් වගේ වසංගත කාලයක් නෙමෙයි. මේ කොවිඩ් වගේ අඳුරු කාලයක් නෙමෙයි. ලෝක යුද්ධ සහිත කාලයක් නෙමෙයි. ලෝක ආර්ථිකයේ හිර කරපු කාලයක් නෙමෙයි. මේක ආර්ථික විවෘතභාවයක් තියෙන කාලයකදී අර වෙන්නේ එක් පාලකයන් හා එක් කාල තත්න තුළ තවමත් යමෙන් බාධා සහිත බහන් තියෙද්දී ඒවට මුහුණ දෙනකොට එකම දේ තමයි ඔබ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ වෙනුවෙන් ඉදිරියට ගමන් කරන්න. ඔබ ඔබේ අනාගතයේ සැලසුම් කරන්න. පාලකයා කොයි ආකාරයෙන් හැසිරුණත් කමන්නේ ඔබ බුද්ධිමත්ව තීරණ ගන්න සහ ඔබේ විශ්වාසය පළුදු වෙන්නට ඇති ඔබේ බලාපොරොත්තු සුණු විසුණු වෙන්නට ඇති ඔබ රැවටීමටපත් වෙන්න නැති ඔබට අපේක්ෂා බංගත්වයටපත් වෙන්න ඇති නමුත් මතක තියාගන්න ඔබට ඉදිරියට ඔබ වෙනුවෙන් ඔබට ගමන් කරන්න පුළුවන් මොකද ඒක ඒ අභියෝගතා කොච්චරවත් ඒකත් ඔබ අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න මොකද දැන් අපි දුක් විඳා ඇති කියන කාරණෙත් එක්ක ඔබ ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට මහජනයා ටීවී වෙනුවෙන් රටේ ඉදිරි අනාගතය පිළිබඳව හෙළිකිරීම ගැන තවත් මෙවැනිම වැඩසටහනකින් ලංකාවේ අංක 1 දෛවඥයා විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ සමගින් අපි හැමෝටම අයිබෝවන්